Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ අපි යන්න හදන්නේ කෑමලෝක එකට. කෑමලෝක එකට කිව්වට මේක කෑමලෝකයක්ම නෙමෙයි. මේකේ තියෙන්නේ කොහොමද මම ලංකාවේ ඉද්දී ගත්ත කෑම ඉටලියාවෙන් පස්සේ වෙනස් වුනේ කියලා. ඇත්තම කිව්වොත් මම ලංකාවේ ඉද්දී වේල් 3න් වේල් 2ක්ම බත් කාපු කෙනෙක්. සමහර දවස්වලට වේල් 3ම බත් කනවා. බත් ෆෑන් කෙනෙක් කිව්වොත් හරි. ඒත් මෙහාාවෙන් පස්සේ එහෙමම කරන්න බෑනේ. ඉතින් වේල් 3න් එක වේලකට වගේ තමයි බත් කන්නේ. සමහර දවස්වලට බත් කන්නෙම නැති තරම්. ඒකෙන් වාසි නැතුවමත් නෙමෙයි. මොකද බත් අඩු කරන එක කෝකටත් හොඳයිනේ, හෙල්දිනේ. ඒත් ඉතින් බත් කන්න තමයි මම ආස. කොහොම හරි ඉතින් බත් කන එක නතර වෙලා ඔටෝ මම මේ කෑම රටාවට පුරුදු වුණා. අපි අද බලමු මොනවද කෑම කියලා. ඉතින් මේ තියෙන්නේ පාස්තා. හැමෝම දන්නවා ඉතින් මේ රටේ පාස්තා කියන්නේ ලංකාවේ නිකන් බත් වගේ කෑමක්. ඉතින් පාස්තා කන්න නැති කෙනෙක් මෙහි හොයාගන්න බෑ. මමත් ඉතින් බත් වෙනුවට දැන් පාස්තා තමයි කන්න පුරුදුලා තියෙන්නේ. මේ තියෙන්නේ ඕට්ස්. ඕට්ස් කනවා ග්‍රේක් යෝගට් එක්ක. තව මිදි ටිකක් දාලා, හනි ටිකක් දාලා තමයි මම කන්නේ. මෙහෙම කද්දි ඉතින් සාමාන්‍යයෙන් බර අඩු වෙනවා. ඒත් මං කැමති නැහැ වැඩි බර අඩු වෙනවට. මේ තියෙන්නේ බ්‍රොකොලි. බ්‍රොකොලි, බිත්තරයයි සල්මෝනි. මම ආසම කෑමක් තමයි සල්මෝනි. මේ ඉතින් මම ස්නැක් එකක් විදිහට ගන්න දෙයක්. ප්‍රෝටීන් පැන්කේක්. ඒවත් ඉතින් රසයි, හනි දාලා කන්නත් පුළුවන්. ඒත් මං කන්නේ නිකන්. මේකත් ඉතින් තකාලි, චිත්‍රියෝලි කියන්නේ ගර්කින්, චිකන් එයා ෆ්‍රයි කරලා බිත්තරයක්. ඔය වගේ හරිම සරල කෑම තමයි මම දැන් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ ඉතින් සුපුරුදු පරිදි ඕට්ස්, හනි, ග්‍රේක් යෝගට්. ග්‍රේක් යෝගට් ඉතින් හැමදේටම හොඳයිනේ. weight loss වලට හොඳයි, ස්කින් එකට හොඳයි, sugar නෑනේ, zero සුක්කිරෝ. මේ තියෙන්නේ මෙහි තියෙන දැන් ලංකාවේ තියෙනවා වගේ මුං ඇට වගේ එහෙම ධාන්‍ය වර්ගයක්. ලෙන්තික්කා කියලා තමයි කියන්නේ. මම දන්න තරමේම වැඩිය තාම දන්නේ නැහැ මෙහි කෑම බීම ගැන. මේකත් රසය සුප් එකක් විදිහට කැරට් ටිකක් දාලා 3-5 මිරිස් ඒව ටිකක් දාලා සුප් එකක් වගේ බොන්නත් පුළුවන්. ආයෙමත් my most favorite salmone insalata bitter. මේක තමයි මම නිතරම ගන්න කෑම ගොඩක් දුරට රෑට. ඒකත් ඉතින් හරිම සරලයි. මේ මම සාමාන්‍යයෙන් උදේට ගන්න කෑම. පොඩියට පළතුරු ටිකක් කපලා ග්‍රේක් යෝගට්, හනි. ග්‍රේක් යෝගට් ඉතින් මගේ දවසේ මීල් වලින් අනිවාර්යෙන් තියෙන දෙයක්. උදේට මම ගොඩක් දුරට ගන්න ග්‍රේක් යෝගට්, පළතුරු මික්ස් කරලා හනි එක. මේ තියෙන්නේ ඒ වගේ උදේට ගත්ත කෑම එකක්. ග්‍රේක් යෝගට් එක කෝන් ෆ්ලේක්ස් වගේ දෙයක් මික්ස් කරලා මේ ඉතින් සුපුරුදු පරිදි පාස්තා, බටර් චිකන්, ඉන්සලාතා. මේක මම සාමාන්‍යයෙන් දවල්ට කනවා. උදේට නම් පොඩි දෙයක් නේ කන්නේ, දවල්ට මෙහෙම දෙයක් තමයි කන්නේ. මේ ඉතින් ෆෘට් බෝල් එකක්. සුපුරුදු පරිදි ලංකන් ඇපල්. ලංකාවෙත් කෑවා. මේ තියෙන්නේ රෑට ගත්ත කෑම එකක්. පාන්, පරිප්පු, චිකන්, ගෝව ටිකක් මයොනයිස් දාලා, ගම්මිරිස් මයොනයිස් ලුණු ටිකක් දාලා, ඔම්ලට්, බටර් චිකන්, පාන්, ඉන්සලාතා. රසයි ඉතින් මේවා. රස නැත්තෙමත් නැහැ. මං ඉතින් හැම එකම වීඩියෝ කරගත්තේ නෑ. පුළුවන් විදිහට තමයි මේ වීඩියෝස් ටික කරගත්තේ. ඉතින් මෙතන ඉඳන් තියෙන්නේ මගේ මීල්ස් නෙවෙයි. මේ හස්බන්ඩ්ුයි මායි ඉට්ලිවල බුෆේ එකකට ගිහපු වෙලාවක ගත්ත වීඩියෝස් වගේක්. ඇත්තම කිව්වොත් ලංකාවේ බුෆේ වල වගේ කෑම නෙමෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් කෑම තමයි තියෙන්නේ. නෝමල් නූඩල්, රයිස් තියෙනවා. ඒත් ගොඩක්ම තියෙන්නේ වෙනස් ජාති වල කෑම.
මෙතන තියෙනවා ලංකාවේ ලයිව් ස්ටේෂන් වගේ. ඒ කියන්නේ මෙහි තියෙනවා අමු මස් මාළු ඉස්සෝ දැල්ල වුවල්ල වගේ දේවල් අපිට ඒ වෙලෙම පික් කරලා ඒ වෙලෙම හදාගන්න පුළුවන්. ඒත් මම නම් කන්නේ නෑ ඒවා. දැන් මෙතන දැන් තියෙන ඉතින් මේ බුෆේ එකේ කෑම මේක නම් ඉතින් කෑම ලෝකයක්. දැන් වීඩියෝ එක බලද්දි නම් මට ආස හිතෙනවා. ඒත් මම ඒ වෙලේ වෙනම් කෑවේ නෑ. සුපුරුදු පරිදි නූඩල් කෑවා, රයිස් කෑවා. ඒව තමයි කෑවේ. හස්බන්ඩ් නම් කෑවෙම මස් ජාති. ඔය නම් තියෙන්නේ පාස්තා. ඔය එක විදිහට පාස්තා හදලා. ගෙදරත් පාස්තා කාලා මෙතනත් පාස්තා කන්න බෑනේ. මම නම් ඒව එකක්වත් try කරේ නැහැ. මේක නම් කෑවා. මේ ටික කෑවා. මම මෙතන ගොඩක් මාත්සාවෙන් කෑවේ ඩෙසර්ට් කෝනර් එකේ තිබිච්ච දේවල්. කේක්, අයිස්ක්‍රීම්, තිරමුසු වගේ ජාති ගොඩක් තිබුණා. ඉතින් බලන්න වීඩියෝ එක. හරි ඉතින් ඔන්න දැන් ආවා මං ආසම වෙලාවට. ඒ කියන්නේ ඉතින් ඩෙසර්ට් වෙලාව. ඔතන ජෙලාටෝ, එතකොට මූස් ජාති, කේක්, බිස්කට්, පුඩින්, චීස් කේක් ගොඩක් තියෙනවා. ඉතින් මම ඉතින් සේරම ටික බෙදාගත්ත රස බලන්න. සේරම කෑවේ නෑ. හැබැයි චුට රස බැලුවා. මේ වෙලාවට තමයි මං ඉතින් ආසම. රසයි ඉතින් දැන් දකිද්දි නම් දැන් ආයෙ යන්න හිතෙනවා. ෆෘට්ස් ටිකකුත් අන්තිමට ඉතින් දාගත්තා අයිස්ක්‍රීම් එක. හරි ඉතින් අදට මෙච්චරයි. Thank you for watching my video.